1940 ගිම්හානයේදී යුරෝපයේ අඳුරුම පැය උදාවිය නිදහස වානේ තටුමත එල්ලී තිබිණි. ජර්මානු බෝම්බ හෙළන යානාවල දෝංකාරය එංගලන්තයේ අහස වෙලාගත් මොහොතේ එක් යානයක් පමණක් බ්‍රිතාන්‍ය ජනතාවගේ බලාපොරොත්තුව සංකේතවත් කළේය. රෝල්ස් රොයිස් මර්ලින් එන්ජිමේ ගිගුර සහ අණ්ඩාකාර පියාපත්වල අලංකාරය සමගින් සූපර්මැරින් ස්පිට්ෆයර් නමින් හැඳින්වූ එම යකඩ කුරුල්ලා කුදු යන්ත්‍රයක් නොවිය. එය බ්‍රිතාන්‍යයේ ගැලවුම්කරුවා ලෙස ඉතිහාසගත විය. මෙය ලෝකයේ ශ්‍රේෂ්ඨතම ප්‍රහාරක යානයේ කතාවයි. 1930 ගණන්වල මුල් භාගයේදී බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව වන RAF දැන සිටියේ අනාගත ගුවන් යුද්ධ සඳහා වඩා වේගවත් හා බලවත් නවීන මොනොප්ලේන් ප්‍රහාරක යානා අවශ්‍ය බවයි. පැරණි ද්විත්ව පියාපත් සහිත යානා හෙවත් බයිප්ලේන් යල් පැනෙමින් තිබිණි. ඒ වන විටදත් ග්ලොස්ටර් ග්ලැඩියේටර් හෝකර් හෙක්ටර් වැනි යානාවලට තිබූ ඉල්ලුම අඩු වෙමින් පැවතිනි. සුපර්මරීන් සමාගමේ ප්‍රධාන නිර්මාණ ශිල්පී ආර්.ජේ. මිච්චල් මෙම අවශ්‍යතාවයට ප්‍රතිචාර දැක්වීය. ඔහු ජල ගුවන් යාලා තරංගවලින් ලද අත්දැකීම් උපයෝගී කර ගැනීමෙන් අතිශයින්ම දියුණු මෝස්තරයක් නිර්මාණය කළේය. ඒ අනුව 1935 දී මිචල් සිය අවසාන සැලසුම වන සුපර්මරීන් ටයිප් 300 ඉදිරිපත් කළේය. මෙය පසුව ස්පිට්ෆයර් යානය බවට පත්විය. අනිකුත් යානාවලට වඩා ඉතා අඩු ඇදීමක් සහිත අණ්ඩාකාර හැඩති පියාපත් භාවිතා කිරීම මෙහි ප්‍රධාන තාක්ෂණික ඉදිරි පියවර විය. ස්පිට්ෆයර් යානයේ සංකීර්ණ අණ්ඩාකාර පියාපත් නිසා සාම්ප්‍රදායික නිෂ්පාදන ක්‍රම යටතේ ඒවා විශාල වශයෙන් නිපදවීම අපහසු විය. එසේම 1937 දී ආර්.ජේ. මිචල් මියගිය පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ජෝසෙෆ් ස්මිත් නිෂ්පාදන ගැටලු විසඳීමට කටයුතු කළ අතර ස්පිට්ෆයර් නිෂ්පාදනයක් වේගවත් කිරීම සඳහා ලෝඩ් නෆීල්ඩ්ගේ මෙහෙයවීම යටතේ කැස්ල් බ්‍රොම්විච් හි දැවැන්ත ෂැඩෝ ෆැක්ටරි සෙවනෙලි කර්මාන්ත ශාලාවක් පිහිටුවන්න ලැබී 1940 වන විට මෙම කම්හල ස්පිට්ෆයර් යානා බොහෝමයක් නිෂ්පාදනය කළේය. දෙවන ලෝක යුද්ධය ආරම්භ වන විට RAF සතුව ස්පිට්ෆයර් යානා කිහිපයක් තිබුණද 1940 බැටල් ඔෆ් බ්‍රිටන් සටනට පෙර මෙම සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩි කිරීමට බ්‍රිතාන්‍යයට සිදුවිය. ස්පිට්ෆයර් යානයේ සතුව සිලින්ඩර 12 රෝල්ස් රොයිස් මර්ලින් 3 සුපර්චාර්ජරය සහිත එන්ජිම මගින් විශාල බලයක් ගුවන් යානයට අත්පත් කර දීමට සමත්ය. එමෙන්ම ඒ මගින් අශ්ව බල 1030ක් නිපදවන අතර අඩි 36යි අඟල් 10 විශාල පියාපත් හේතුවෙන් අලංකාරවත් ලෙස පියාසර කිරීමට හැකි විය. පැයට කිලෝමීටර 582ක් හෙවත් පැයට සැතපුම් 362ක් වේගෙන් ගමන් කරන මෙම යානයට කිලෝමීටර 690ක් එනම් සැතපුම් 430ක් එකවර ගමන් කිරීමට හැකියාව ඇත. ගුවනේදී
අඩි 32ක උන්නතාංශයකට ලගාවන මෙම යානයේ මාදලි වර්ග කිහිපයකි. පළමු නිෂ්පාදන මාදිලිය වන්නේ MK1 වැඩි දියුණු කළ මර්ලින් 12 එන්ජිම. බලගණවලට ගුවන්ගත වීමට ගතවන කාලය අඩු කිරීමට රොටල් ප්‍රොපෙල එකක් සවිකර ඇති MK2 මාදිලිය 1940 අගභාගය නිකුත් විය. MK5 හෙවත් මේ යානයේ විශාලතම නිෂ්පාදන මාදිලියයි. නව වඩා බලවත් මර්ලින් 40-50 ඉන්ජිමක් භාවිතා කරන ලදී. ආයුධ වැඩි දියුණු කිරීම. බොහෝ MK5B මාදිලිවල 20 මිලිමීටර් කාලතුවක්කු 2 සහ මිෂින් තුවක්කු 4ක් ඇතුළත් විය. මෙසේ තවත් සියලුම මාදිලි 8ක් පවතී. ස්පිට්ෆයර් යානය හුදෙක් වානය සහ ඇලුමිනියම් වලින් තැනූ යන්ත්‍රයක් නොවිය. එය නිර්මාණශීලීත්වයේ ජයග්‍රහණය. අන්තිම මොහොතේ හෝ බලාපොරොත්තුව අත් නොහැරීමේ උදාහරණය වීය. දහස් ගණනක් තරුණ නියමුවන්ගේ ධෛර්යය සහ අහස සුරකින් නොසැලෙන අධිෂ්ඨානය එක්ව ලෝකයේ ඉරණම වෙනස් කළේය. අදටත් අප අහසේ ස්පිට්ෆයර් යානයක සෙවණැල්ල දකින විට එය අපට මතක් කර දෙන්නේ නිදහස වෙනුවෙන් සටන් කළ අයටත් අපේ පරම්පරාව වෙනුවෙන් අහස ජයගත් බ්‍රිතාන්‍යයේ ගැලවුම්කරුවාටත් අපි සදා ණය ගැති බවයි.